අත්තරපු ගොඩනැගිලි භාගයට හදපුව කොච්චරද? මම ගෙනගත්ත තමයි 1000 ගණන් තියෙන ලංකාවේ. 1700 ගණන් තියෙන භාගයට හදපු ගොඩනැගිලි. භාගයට හදපු පොළවල්, භාගයට බස් ස්ටෑන්ඩ්, භාගයට ප්‍රජාශාලාවල් කිසි තේරුමක් නැතුව වෙලා. එතන ඉඳවුරු ඒ ගොඩනැගිලි අවුරුදු 20ක් තිස්සේ. ආණ්ඩු කීයක් ආවද මේ අවුරුදු 24ක් එක මාත්මික නේද? අවුරුදු 24ක්. අවුරුදු 24ක් තිස්සේ මුල් ගලක් තියලා. ටික ටික හදනවා. ඇස්තමේන්තු කරපු මුදල වගේ දැන් අවුරුදු 24ක් කොච්චර වෙලා ඇද්ද? එදා හැදුණා මම හිතන්නේ මිලියන 50ක් විතර. අද හදනකොට මිලියන 900ටත් වඩා වැඩි. මුල් ගල් තියලා කාලය ඇදෙන ඒ සංස්කෘතිය නතර කරන්න. අත්තිවාරම දාලා අවුරුද්ද දෙකක් ඉන්නවා. බිත්තිනම් වල තව දවසක් ඉන්නවා. ජනෙලුව දාලා පස්සේ ඒවා ගලවයි යනවා. මම දැකලා තියෙනවා රජ ගොඩනැගිලි වල. වාහලේ ගහලා නේද ඇතුළට යන්න නැතුව තියෙනවා. ඊට පස්සේ ගොඩනැගිල්ල හදලා බහඬ උපකරණ නැතුව තියෙනවා. ඉතින් රජ මහජනක මුදල් විනාශ වෙනවා. කොච්චර ගොඩනැගිලි තියෙනවද අපේ රටේ? අත්තරපු ගොඩනැගිලි භාගයට හදපුව කොච්චරද? මම ගෙනගත්ත තමයි 1000 ගණන් තියෙන ලංකාවේ. 1700 ගණන් තියෙන භාගයට හදපු ගොඩනැගිලි. භාගයට හදපු පොළවල්, භාගයට බස් ස්ටෑන්ඩ්, භාගයට ප්‍රජාශාලාවල් කිසි තේරුමක් නැතුව වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මම අපි තීරණයක් ගත්තා ගොඩනැගිලි හදනවා නම් 7 සැරයක් බලන ඕනමද කියලා. දැන් වසන්ත මන්ත්‍රීතුමා කිව්වා මම කීප සැරයක් ඕනමද මොකද දැනුත් ඇහුවා. මේක කරන්න ඕනේ. මොකද එහෙමනේ කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් අපේ මාතර පැත්තේ මම දැක්කා විශාල ප්‍රමාණයක්. කමුරුපිටිය ප්‍රාදේශීය සභාව ගොඩනැගිලි අවුරුදු ගණනාවක් අතර දෙන්න. දැන් මම දැක්කා මාතර හදා තිනවා සංස්කෘතික සංස්කෘතික මධ්‍යස්ථාන කියලා එකක්. විශාල ගොඩනැගිල්ල භාගයට හදලා. දැන් ඒක බාර ගන්න කෙනෙක් නෑ. මම ඒව සංස්කෘතික අමාත්‍යාංශය ඒගොල්ලෝ කියන අපිට මේක එපා මේක අපිට ලොකුයි. මම ඒව රුණු කැම්පස් එකකින්. එහෙනම් අපි මේක රුණු විශ්වවිද්‍යාලයට පවරන්නද? එපා. මේ වගේ එකක් අපිට නඩත්තු කරන්නත් බෑ අපිට ඇති පළකුත් නෑ. දැන් හොයනවා මේ භාගයට හදපු එක දෙන්නේ කාටද කියලා. ඇත්ත කියන්නේ ගොඩනැගිලි එහෙමයි. ඒ කියන්නේ මේ භාගයට හදලා විශාල ගොඩනැගිලි. ඉතින් සංස්කෘතික මධ්‍යස්ථානය මාතරට ගියේ සංස්කෘතික කැමති මාතර හිටපු හින්දා. වෙන මොකක්ද හින්දා නෙමෙයි. දැන් මේ ඔළුවිල් වල වරාය. මොකද්ද කරන්නේ? මම දන්නේ නේද? කරන්න දෙයක් නැහැ. මුහුදත් කාදන මුළුමනින්ම විනාශ වෙලා. ඇයි? ඔළුවිල් වල වරායක් හදන්නේ මොකක් හරි විද්‍යාත්මක සමීක්ෂණයක් කරලා ශක්තිත අධ්‍යයනයක් කරලා නෙමෙයි. වරාය ඇමති කෙනෙක් ඒ පැත්තේ ඉන්නකොට එයා වරායක් හදාගන්නවා. අද මුළු මම හිතන්නේ නැගෙනහිර වෙරළ තීරේ මත කාදෙන් ලක් වෙලා තියෙනවනේ. ඔව් අක්කර දෙක තුනක් මෙහෙට කඩන් ඇවිල්ලා තියෙනවා. මීටර 200ක් ඇවිල්ලා තියෙනවා ඇතුළට මුහුද. ඇයි? විද්‍යාත්මක කිසි පරීක්ෂණයකින් තොරව මේ වදලා තියෙන ඉතින් මහජනගේ සල්ලි මම හිතන්නේ කොහෙන්ද ණයක් ගත්තේ ඩෙන්මාර්ක් වලින්. ඩෙන්මාර්ක් වලින් ණයක් කරමු පැහැදිලි. මම කියන්නේ ඒකයි. හරිද? ඒ නිසා අපි හදන්න පටන් ගන්නවා නම් ඉක්මනින් ඉවර කරන්නත් ඕන. හදන එක අවශ්‍ය වැඩක් වෙන්නත් ඕන. අනවශ්‍ය ගොඩනැගිලි නේද? ගොඩනැගිලි තමයි විශාලතම වැය බරක් දරන්නේ. සමහර ගොඩනැගිලි තියෙනවා මම ආණ්ඩුකාරතුමාගෙන් ඇහුවා මේ ගොඩනැගිලි හදලා දුන්නාම නගර සභාවට මේන්ටේන් කරන්න පුළුවන්ද? මේන්ටනන්ස් තියෙනවා පුළුවන්. එහෙම ඊට පස්සේ එනවා ලයිට් බිල ගෙවන්න වතුර සල්ලි නැතු වෙනවා වතුර බිල ගෙවන්න සල්ලි නැතු වෙනවා පහළ හිල් වෙලා හදාගන්න සල්ලි නැතු වෙනවා එහෙම බෑ. ගොඩනැගිල්ල හදනවා නම් ඒ ගොඩනැගිල්ලෙන් ආදායමක් උපයන්නත් ඕන ඒක මේන්ටනන්ස් කරගෙන නේද? කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මේ හොඳ වෙන්නේ නේද?